කට්ටියට හයි කියන්න පුතේ. හොඳ පුතා. ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ නේද? Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද උදේම වැස්ස පටන් ගත්තා. අද ඇවිල්ලා ජූලි 9 වෙනිදා. සෝරි ජූලි 9 නෙමෙයි ජූලි 10 හොඳේ. වෙලාවක ට්‍රැක පයින්නවානේ. ඉතින් බලමු අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මගේ කලින් vlog එක බැලුවද guys? මම අර බ්‍රවුනි හදන vlog එක ඉතින් බලපු නැති අය කවුරු හරි ඉන්නවා නම් ඒකත් ගිහිල්ලා බලන්න. දැන් මම මේ උදේම ලෑස්ති වෙලා යන්නේ ටවුන් එකට යන්න පොඩි වැඩක් තියෙනවා කරගන්න. අන්න ගේට් එක ගාව මේ මුරකාරයෙක් ඉන්නවා යාට කියලා යන්න ඕනේ. ඊට පස්සේ මේ වැඩ ඔක්කොම ඉවරලා ගෙදර ඇවිල්ලා ඔයාලට මතකනේ මේ ෆොටෝස් පැලේ දැන් මං හදන්නේ ඒක පෝච්චි එක හදන්න. මෙන්න මෙහෙම තමයි ඉතින් හැදුවට පස්සේ තියෙන්නේ. මම මේකේ අප්ඩේට් අරන් එන්නම්කෝ ඉස්සරහට. මෙන්න මෙයාගේ වැඩේ ඉතින් මගේ පස්සෙන් එන එක තමයි. මේකත් මගේ පැලයක් තමයි. මේ මං අර වතුරට දාලා තිබ්බ මුල් අදින්න කියලා මේක මන්න නෙමෙයි හැදුවේ පෝච්චි එක. අපේ අම්මා තමයි හැදුවේ. දැන් වැල ගොඩාක් දිගට ගිහිල්ලා බිමටම ගිහිල්ලා මේ වෙන වැලකුත් තියෙනවා මොකද්ද මන් දන්නේ. ඉතින් මං මෙහිම අනවශ්‍ය වැල් ඔක්කොම අයින් කරලා ගහ වටේ ඒක එතුවා. ඉතින් ගයිස් ඔයාලට කියලා නෑනේ අපේ ගෙදර ඉන්න පූ සමාජිකයෝ ගැන. දැන් ඔය මගේ පස්සෙන් ආවේ. එයාට අපි කියන්නේ පොඩි ළමයා කියලා. තව එතකොට එයාගේ අම්මා ඉන්නවා. එතකොට එයාගේ මාමා ඉන්නවා. ඉතින් මෙයාගේ අම්මට මං කතා කරන්නේ අක්කා කියලා. මාමට මං කතා කරන්නේ අයියා කියලා. පොඩි ළමයා. මොකද ඔයා නිදිමතයිද? නිදිමතයිද? දැන් මාළු ගෙනාවාම තම්බලා දෙන්නනේ. පත්ති කනලා කන්න. හොඳද? හොඳද පොඩි ළමයා? හායි කියන්නේ. කෝ කතා කරන්නකෝ. කතා කරන්නකෝ අනේ. එයි ඔයා බලන්නේ නැත්තේ. මේ බලන්නකෝ. කට්ටියට හායි කියන්න පුතේ. හොඳ පුතා. ඉතින් ගයිස් මේ දවස්වල අපේ ගෙදර අම්මා නැහැ. එයා ඉන්නේ අපේ අයියලා ගෙදර. එයාට චූටි බබෙක් ඉන්නවා. එයාව බලා ගන්න ගිහිල්ලා. ඉතින් මේ දවස්වල අපි ගෙදර දොරේ වැඩ කටයුතු ඔක්කොම කරන්නේ මමයි තාත්තයි එකතු වෙලා තමයි. දැන් ඉතින් මම මේ හදන්නේ රැට යන්න. ඉතින් ඔයාලා මේ වගේ vlog මගෙන් දැකලා නෑ නේද? මම කියන්නේ cooking vlog. ඉතින් ඉස්සරහට මේ වගේ vlog තමයි වැඩිපුර එන්නේ guys. බලාගෙන ඉන්න. ඉතින් අද හදන්නේ පරිප්පුයලා බත්තුයලා චිකන් හදන්න තමයි හදන්නේ. මං චිකන් කවදාවත් කාගේවත් උදව්වක් නැතිව හදලා නැහැ.
අද තමයි පළවෙනි වතාවට තනියම හදන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න බත් එක නම් හරි. දැන් ඉතින් චිකන් එක හදාගන්න තමයි තියෙන්නේ ගයිස්. ඉතින් ගයිස් මම මාරු මාසයි එක කෑම හදලා ඒවා ලස්සනට ප්‍රසන්ට් කරලා ෆොටෝස් ගහලා වීඩියෝස් අරන් ඒ වගේ දේවල් කරන්න. ඉතින් ඉස්සරහට ඔයාලට මගෙන් ඒ වගේ ගොඩක් vlogs බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මාව subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරලා තියාගන්න. දැන් මම චිකන් එක මැරිනේට් වෙන්න දාලා ඉතුරු ඇඩ් ටික කරන්න තමයි හදන්නේ. ඉතින් ඔහොම තමයි ගයිස් අපි රෑ කෑම වේල මම හදාගත්තේ. මොකද ඔයාලට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ? කියන්න. ඔයාලගේ ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ නැද්ද? කතා කරන්න. කොහෙන්ද? මෙන්න මෙයා මට මොනවා හරි කියන්න හදනවා. ඇම්බරි ඉන්නවා කොල්ලෙක්වත් ඉන්නවා දන්නේ නැහැ. මම එයාගෙන් මේ විස්තරය අහගෙන ඔයාලටත් කියන්නම්. ඉතින් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. Thank you for watching.